නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමේව කෝ භික්ඛවේ පංචෛ ධම්මේ සමන්නාගතෝ ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. අනේ ශ්‍රී රතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කරුකටයුතු අපේ ගෝගොල්ලේ සුමන පඬිතාම්බරන් වහන්සේ ඒ වගේම කන්දේගම නාරද මේ පඬිතාම්බරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලු භික්ෂුන් වහන්සේලාගෙන් අවසරයි කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පෞද්ගලික සතියේ වස් ආරාධනා කරලා මේ 3 මාසයේ පුරා විහාරස්ථානයේ වැඩ සිටින සියලු භික්ෂුන් වහන්සේලා වස්සාවාසිකව වැඩ සිටින මේ කාලවකවානුවේ සෑම සතියන්තයකම මේ විදිහේ අටවිසි සම්බුද්ධ පූජාවක්, ධර්ම දේශනාවක්, සත්පුරිත් දේශනාවක් ආදී විවිධ පින්කම් පවත්වමින් ඔබත් දායක පිරිසවන ඔබත් පැවිදි පිරිසවන අපේ ජලෝ සුභසිද්ධිය සඳහා පමණක් නෙවෙයි, මේ සසර දුකින් අත් මිදීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක යෙදෙන වකවාන. ඒ කාලසීමාවේ අද දවසේදී දැන් මේ වෙනකොට ඔයත් පංචශීලයේ සමාදන් වෙලා සිල්ලුතුන් බවට පත් වෙලා සිල්ලුතුන් ගුණෝතුන් අතර අගතපත් බුදුරජාණන් වහන්සේ විසින් මල්පාන් සෝදුම් ආදී ගිලන්පස පූජාවන් පවත්වලා දැන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම් පණිවිඩය අහලා දැනගෙන තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න. ධර්ම දේශනා අපෝතරන් අහලා තියෙන නිසා ධර්මාවාද ආයක අමුතුවෙන් ඕනේ නේද? අහන්න මතක තියාගන්න හැසිරෙන්න කියලා කියන්නේ නේද? ඉතින් ඒ නිසා හොඳට අහලා බලන්න. ඒ අහන දේෙන් තමන්ගේ ජීවිතයේ යම් යම් දේවල් මතක තියාගන්න. ඒකට අනුව ජීවිතේ ගොඩනගා ගන්න. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නේ අපි කවුරුත් කැමති මාතෘකාවක් ගැන කතා කරන්න. ජීවන ඔබත් කැමති, අපි කෙලස් නැති කරලා නැහැ. පැවිද්දත් කැමති. සමහර උදවිය මේ අද මම කතා කරන්න හදන මාතෘකාව බලෙන් ලබා ගන්නවා. සමහර අය බලය නිසා ලබා ගන්නවා. සමහර අය ධනිය නිසා ලබා ගන්නවා. ඒ වගේම තව පිරිසක් සමාජයේ ඉන්න පිරිසක් ඉන්නවා බලය තියෙන තැනට ඒක දෙන්න කැමතියි. ධනිය තියෙන තැනට ඒක දෙන්න කැමතියි. ඉතින් මෙන්න මේ වගේ ස්වරූපයකින් යුක්ත මාතෘකාවක් තමයි අද මම කතා කරන්නේ. ඒකට කියනවා ගෞරවය කියලා. නේද? අපි කැමති, ඔබත් කැමති. බලය තියෙනවා නම් එයාට ගෞරවයක් තියෙනවා කියලා හිතන් ඉන්නවා. ධනෙ තියෙනවා නම් එයා ගෞරවයක් තියෙනවා කියලා හිතන් ඉන්නවා. ඒ දෙකම තියෙන තරම වලට අපි දෙන්නත් කැමති. නොදෙන්නේ දිය යුතු කෙනාට අපි දෙන්නේ නැහැ. දිය යුතු කෙනාට අපි ඒක දෙන්නේ නැහැ. නොදිය යුතු කෙනාට අපි ඒක දීලා තියෙනවා. ඒ නිසා අද පූජනීය පුද්ගලයා පිළිබඳව, ගෞරවණීය පුද්ගලයා පිළිබඳව තමයි මම කතා කරන්නේ. මම මාතෘකා කරේ ඒ සූත්‍රයට අදාළ
සූත්‍ර පාඨය සූත්‍රේ නම තමයි සෝතාර සූත්‍රය. මොකද සූත්‍රේ නම සෝතාර. අංගුත්තර නිකායේ පස්වෙනි කාණ්ඩයේ අයිති සූත්‍ර දේශනාව. සෝතාර මතක තියාගන්න සූත්‍රේ නම ඉන්ටර්නෙට් එකේ ඕන තරම් දැන් සූත්‍ර තියෙනවා බලාගන්න. නැවත කියවල බලාගන්න කොහොමද ගෞරවය ලබාගන්නේ කියන විදිය බුදුහාමුදුරු ගන්නවා. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ පාඩම කියලා දෙනකොට උපමාව බුදුහාමුදුරු උපමාවෙන් භාවිත කරනවා. දැන් ධම්මපදයේ කියලා අර අපි බෞද්ධයාගේ අත්පොත කියන උන්චි පොතේ ගාථාවක් ගානේ තියෙන උපමාවක්. මම උපංගමා ධම්ම කියන ඒක පළවෙනි ගාථා දෙකේම තියෙනවා. හේවණල් අපි පසුපස්සේ එන්නා වගේ කරත්තර උදේ ගුණා පිටිපස්සේ එන්නා වගේ ඒ විදිහේ උපමා බුදුහාමුදුරු ගොඩක් මේ උපමා සම්බන්ධ කරගෙන තමයි ධර්ම කාරණා පැහැදිලි කරන්නේ. ඒ නිසා අපි කවුරුත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සතෙක් අරමුණු කරගෙන ඒ සතාගේ රාජකීයත්වය ශ්‍රේෂ්ඨත්වයට මේ ගෞරවනීය පුත්‍රයා සතු ගුණාංග ආරෝපණය කරලා ඒ සතා ඒ ගුණාංගයන්ගෙන් යුක්ත වෙනවා නම් ඔහු රාජකීයත්වයට පත් වෙනවා. මිනිස්යා ඒ ගුණාංගයන්ගෙන් යුක්ත වෙනවා නම් ගෞරවනීය පූජනීය පුත්‍රයෙක් බවට පත් වෙනවා කියලා උගන්වනවා. සත්‍යය තමයි ඇතා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. අලියතු කියලා කියන අය දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන්. මුහුද දිහා බලන් ඉන්නවා. එනිසා මේ ඇතා රාජකීය ඇතා මගුල් ඇතා කියලා පිහලා තියෙනවා. රජුරුවන්ට ඉන්න ඇතාට කියනවා රාජකීය ඇතා නැත්නම් මංගල හස්තිය මගුල් ඇතා කියලා. දැන් ඉන්න රජුරුවන්ට අලියතු ඉන්නේ රූපවල තමයි. නමුත් දළදා මාලිගාවට අපේ රටේ ලංකාවේ දළදා මාලිගාවේ ධාතුන් වහන්සේ වඩම්ම ගන්න ඇතෙක් ඉන්න අපේ මංගල හස්තිය කියලා තමයි කියන්නේ. මේ තත්ත්වයට පත් වෙන්න රාජකීයත්වයට පත් වෙන්න මංගල හස්තිය බවට පත් වෙන්න ඇතාට තිබිය යුතු ගුණාංග පහක් තියෙනවා. ඒ ගුණාංග පහ තමයි සෝතා, හන්තා, රක්කිතා, කන්තා, ගන්තා කියලා. ඒ කියන්නේ සෝතා කියන්නේ අහන්නෙක් වෙන්න ඕන. හන්තා කියලා කියන්නේ නසන්නෙක් වෙන්න ඕන. රක්කිතා කියලා කියන්නේ ආරක්ෂා කරන්නෙක් වෙන්න ඕන. කන්තා කියලා කියන්නේ ඉවසන්නෙක් වෙන්න ඕන. ගන්තා කියලා කියන්නේ යන්නෙක් වෙන්න ඕන. එතකොට මම මේ යථාර්ථ කාරණා පාටික කිකින් කියලා අදාළ අපිට ගැලපෙන කතන්දරයට මම එනවා. ඇතුන් අතර හස්තින් අතර කිසියම් හස්තියේ ඇතුවා කියන දේ නිවැරදිව ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරලා කිව්ව විදියට මේ දේ කරනවා නම් ඒ අත සෝතා කියලා කියන ගුණාංගයෙන් යුක්තයි. ඒ අත ගිය තැනක් වෙන්න පුළුවන්, නොගිය තැනක් වෙන්න පුළුවන්, පෙර කරපු දෙයක් වෙන්න පුළුවන්, නොකරපු දෙයක් වෙන්න පුළුවන්. ඇත්තෝම කියනවා නම් අතුන් බලා ගන්න කෙනා කියනවා නම් මෙන්න මේ දේ කරන්න මෙතෙන් දෙයන්න මේ විදිහෙම ඉන්න කියලා ඒ අත ඒක අනුගමනය කරනවා නම් ඒ අත හොඳින් අහුම්කම් දෙන්නේ වෙනවා. එහෙම නැත්නම් දකුණට හැරෙන්න කිව්වොත් වමට හැරෙන අයත් ඉන්නවා. එතන සෝතා කියන ගුණය යම් ඇතෙකුට පිළිතරනවා නම් ඒ අත රාජකීය ඇතෙක් බවට පත් වෙන පළවෙනි ලක්ෂණය ඒක. කියන දේ අහන කෙනෙක් වෙනවා. අහුම්කම් දෙන්නෙක් වෙනවා. නැත්නම් ටිකක් කියනකම් ඉඳලා වැඩේ කරන්න පටන් ගත්තොත් ඉතුරු ටික වෙන්නේ නැහැ. ඇහින්නේ නැහැ. මම ඒකයි ඔය බණහන අයටත් මම කියනවා මම දැන් විතර කියන්න ඕනේ මම දන්නේ මේ අය හිතියද නැද්ද කියලා ඒක මම දැන් ගොඩක් බණ කියලා තියෙන නිසා මම බණ කියනකොට කියන දෙයක් තමයි මම බණ කියා අනිත් අය බණ කියනකොට ඒක කරන්න ඉහළ බැනුම් ගන්න යන්න එපා මම කියනකොට මම මේ කියන්නේ මම කියන්නේ යනකොට බණ යම් කිසි තැනක ගැටලුවක් ප්‍රශ්නයක් නොකේරෙන තැන මතුවෙනවා නම් ගැළපෙන විදිහට ඒක සංඥාවක් කරලා ඒ ප්‍රශ්නේ විසඳගන්න කියලා මම කියන්නේ.
නැත්නම් බණ ඉවර වෙලා ඕක අහන්න හිටියොත් ප්‍රශ්නේ ඇති වෙච්ච තැන ඉඳලා එතනින් එහාට යනකම් මේක ඇහෙන්නේ නැහැ. මේ මෑතකම සිදුවෙච්ච සිදුවීමක් තියෙනවා. මම මේ ස්ථානයේදී තමයි මේ ධර්ම දේශනාව කළේ. මම එදත් මම ඔය කතාව කිව්වා බණ කියන්න පටන් ගන්නකොට හැබැයි එක්කෙනෙකුට ප්‍රශ්නයක් මතුවුණා. එතන ඉඳලා යාට එකක්වත් ඇහිලා නැහැ කියපු දේවල්. මම කියපු නැති වෙනත් බාහිර මොකද්ද කතන්දරයක් එළියදී මගෙන් ආවා. මම එදා කිව්වේ මේ වෙලාවේ සිල් ගන්න උත්කලයා දුරුකල යුතු කාරණා තුනක් කරනවම කිව්වා. පළවෙනි එක තමයි දුරකථනය කියලා. දැන් ඔයයි ගොතන ගත්තොත් දුරකථන තියෙනවා. ඕක නිකන් හරි එහෙම සුරුස් ගියාවොත් ඒක මොකද බලන්න. ඒක සාධ්‍යයක් නැති වුණත් අර විවරණ දාලා තියෙනවනේ. ඒ නිසා මම කියන්නේ සිල් ගන්න දවසට ඒකට නිවාඩු දෙන්න. කාට මොනවා වුණත් ඒක නිවාඩු දීලා දාන්න. මම ඔය කතාව කියලා ඔක පැහැදිලි කරලා ඔක්කොම කරලා පැය භාගයක් විතර කිව්වා මම. ඔක ගැන විස්තර කොහොමද ඒක කරන්නේ කියලා. බණි පැය දෙකකට පස්සේ බණ ඉවර වෙලා එළියට ගිහලා මට කියනවා ආහඳු මේක ගෙනල්ලා තියන් හිටියට කමන්නේ. ආහඳු පොඩි විවේකයක් දුන්න වෙලාව ගන්න ඒ ආපු බෝල් වලට උත්තර දෙන්න පුළුවන්. හරිනේ ආගෙන හිටියන් කිව්ව දෙයක්. ඒ දුරකථනයේ නිමාර දෙන එක තේරුම් ගන්න හැටි. ඒක නිසා අහුම්කම් දෙනවා කියලා කියන එක හරියට අහුම්කම් දෙනවා. දැන් සමහර විට ඔයත් මෙතන ඉඳගෙන මේක අහුම්කම් දුන්නා කියලා හිතන් හිටියට සමහර විට මේකෙන් පස්සේ සිදුවෙන සිදුවීම් වගේක් තියෙනවා. ඒක ගැන හිතන්නත් පුළුවන්. ඒකට හිතෙන්නේ නැහැ. ඒ නිසා ඇතා කියන රාජකීය ඇතා හරියට අහුම්කම් දෙන සතෙක් වෙන්න ඕනේ. නැවත ඇනෑන කියන්න පුළුවන් සතෙක් වෙන්න බෑ යාර. දෙවෙනි එක හන්තා නසන්නේ වෙන්න ඕනේ. රජුරුවන්ගේ මගුල් ඇතා කියලා කතාවක් නෑ. රජුරුව ඇතාව ගන්න යුද්ධ ආදී දේවල් වල රජුරුව ශස්ත්‍රීයන් කියලා කියන්නේ යුද්ධ කරන පිරිස. යුද කොල්කොලහල කරනකොට රජුරුව යන්නේ ඇතත් එක්කලා ඒ ඇතත් එක්කලා යනකොට රජුරුවම බේරගෙන තමම බේරිලා අර තමන්ගේ සතුරු පිරිස නසන පුද්ගලයෙක් වෙනවා. ඒ වෙලාවේ තියෙන මොනම තයකටවත් බය වෙන්නේවත් සැකයක් ඇති කරගන්නේවත් පසුබසින්නේවත් නැතුව අර සතුරන් නසන බියසක නැතුව සතුරන් නසන සත්වෙක් වෙනවා. ඕනම දෙයක ඉදිරියට යනවා. එහෙම නොබියව ඉදිරියට යන තමන්ගේ සතුරන් හඳුනාගෙන විනාශ කරන සත්‍ය රාජකීය අතෙක් බවට පත් වෙන සුදුසුකමක් තියෙනවා. ඊළඟ තුන්වෙනි කාරණේ රකිත ආරක්ෂා කරන්න වෙනවා. රාජකීය අත පළමුවෙන්ම ආරක්ෂා කරන්න ඕන කවුද? රජු තමන්. රාජකීය අත පළමුවෙන්ම ආරක්ෂා කරන්න ඕන තමන්. තමන් ආරක්ෂා වුණොත් තමයි රජුවම ආරක්ෂා වෙන්නේ. තමන් නිසා කවුරු හෝ කෙනෙක් රැකෙනවා නම් රට හෝ රැකෙනවා නම් ඒ පුද්ගලයා රැකෙන්නේ. එනිසා දුරියම් ධර්ම දේශනා කරනවා ඇතාගේ සියලු අංගයන් තමන්ගේ හොන වැල වෙන්න පුළුවන්, දල දෙක වෙන්න පුළුවන්, අතපය වෙන්න පුළුවන්, වලිගය වෙන්න පුළුවන්, ශරීරය වෙන්න පුළුවන්, අස්කන්නාතය වෙන්න පුළුවන්. මේ සියලුම ඉන්ද්‍රියන් තමන් ආරක්ෂා කරගන්න පුද්ගලයෙක් වෙන්න ඕන. තමන් සතුරන් සමග සටන් කරනවා වගේම තමන්ගේ ආරක්ෂාව තමන් මුදින්ම සපය ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා තුන. රක්තිතාවු ආරක්ෂා කරන්නේ. ඊළඟට හතරවෙනි කාරණය කාන්තාවෝති ඉවසන්නේ වෙන්න ඕන. යුද කලකෝලහල වලට යනකොට රජුරෝ තමන් එක්කලා ඉන්නේ සතුරන් ගන්නවා මේ රජුරුවන්ව විනාශ කරොත් යුද්ධය එතනින් ඉවරයි. රට ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඒ නිසා රජුරුව ඉන්න දිශාවට තමයි අර සතුරන්ගේ ඇල්ම බැල්ම ආයුධ සියල්ලක්ම ඉදිරියට එන්නේ. එහෙම එනවා කියලා කියන්නේ රජුරුව කියලා කියන අතත් එක්කලා ගත්තාම කකුලක් තරම්වත් නැහැ.
ඇතාගේ කකුලක් තරම්වත් නෑ මිනිස්සයා කියලා කියන. ඒ නිසා ඇතාට තමයි වැඩිපුර පාරවල් වදින්නේ. ඒ වදින පාරක් ගානේ ඇතා ඉවසන සතෙක් වෙනවා. නැත්නම් එකක් වදිනකොට දුක් අනිත් පැත්තට දුවන කෙනෙක් වෙන්න බෑ. ඒ වගේම කඩු ආදී දේවල් වලින් සටන් කරනකොට ශබ්දය ඇති වෙනවා. ඒ ශබ්දයට බිය නැති සතෙක් බවට පත් වෙනවා. ශබ්දය ඉවසන සතෙක් බවට පත් වෙනවා. මට වෙච්ච සිද්ධියක් නිසා මම දැනගත්ත ඇත්ත සත්තු වලට බයයි කියලා. ඔය ලංකාවට ගිය වෙලාවක අර විපත් අර යාල පැත්තේ තියෙන මස් කැලෑවක් මැද පන්සල මොකද්ද මට ඒක නම මතක නැහැ. ඔය පන්සලට අපි යනකොට පිරිවෙනේ උනාන්දුලත් එක්කලා බස් දෙකටම ඇටෙක් ඇවිල්ලා ගියා. බස් දෙකක් අරන් ඒ දවස්වල ලංකාවේ තිබුණා ඔය මහින්ද මාත්‍යේ වගේම වර බස් වර්ගය රතු පාට ඒ බස් දෙක ඉස්සරහ වීදුරු දෙක දෝලි ඔක්කොම ගන්නවා. ඒ වෙලාවේදී අපි කොහොම හරි ඉතින් පැය විනාඩි 45ක් පැයක් විතර ඔට්ටු වෙලා පිරිත් සූත්‍ර ටික ධර්ම ටික ඔක්කොම කියලා එතනින් ගියා පන්සලට ගියාට පස්සේ හාමුදුරුවෝ යවුවා ඇයි ඕන් එක කරවිලක් කියලා. ඒ මොන ගේයිද නේ ඇතේ ගන්නකොට ඕන් තියා මෙලොවන්තරේ මතක් වෙන්නේ නැහැ. ජනේලක ඒකේ වෙලාවල ජනේල අරින්න බෑ. ඊපස්සේ ජනේලවල තිබුණා නම් අපි උනාන්දලා කැලේ හොයන්න වෙනවා ඊට පස්සේ ඉන්නේ නැහැ. මම එදා තමයි දැනගත්තේ ඕන් එක ගැහුවා නම් ඇත යනවා කියලා අලියා. ඒ අලියා නෙමෙයි කොයි අලියත් බය ඇති ඒකට. ඉතින් එවැනි ශබ්දයක් නැති වෙනකොට අර යුද භූමිය වගේ තැන්වලදී වෙන්න පුළුවන් වෙන ඕනම තැනකදී වෙන්න පුළුවන් රජිනුමක් කරලාගෙන දුවන සතෙක් වෙන්න බෑ ඉවසන සතෙක් වෙන්න ඕනේ. ශබ්දේ ඉවසන්නෙක් වෙන්න ඕනේ. යම් යම් පාරවල් ඉවසන්නෙක් වෙන්න ඕනේ. කාන්තා ඊළඟට පස්වෙනි කාරණය තමයි ගන්තා යන්නෙක් වෙන්න ඕනේ. ඇතා පෙර ගිය තැනක් වෙන්න පුළුවන් නොගිය තැනක් වෙන්න පුළුවන්. ඇත්තෝම නියම කරනවා නම් තැනකට යන්න කියලා ඒ ඇතා එතෙන්ට සාවධානව යන සතෙක් වෙන්න ඕනේ. හොඳින් ගහුම්කම් දීලා අදාළ තැනට යන්නෙක් වෙන්න ඕනේ. නිවැරදි තැනට. ඒක යුද භූමියට යන්න කිව්වොත් එතෙන්ට යන්න පුළුවන් වෙනවා. පෙරහැර යන්න කිව්වොත් එතෙන්ට යන්න පුළුවන් වෙනවා. ආදී ඒ ඇතා නියෝග කරන විදිහකට යෑම නීම් කටයුතු කරන නිවැරදි සත්වයක් වෙනවා. එතකොට හොඳින් ගහුම්කම් දෙනවා නම් සත්වය ඒ වගේම යුද භූමියේදී හොඳින් සටන් කරනවා නම් සතුරුන් විනාශ කරනවා නම් ඒ වගේම තමන් ආරක්ෂා වෙලා තමන්ගේ රජුරු ඇතුළු පිරිස ආරක්ෂා කරගන්නවා නම් ශබ්දයේ ඇතුළු වද වේදනාවන් ආයුධ පාරවල් ආදී දේවල් ඉවසනවා නම් ඇත්තම නියම කරන තැන නිවැරදි විදියට ගමන් කරනවා නම් මේ අංග පහෙන් යුක්ත සත්වයා රාජකීය තෙක්වට පත් වෙන්නේ රජුරුවන්ගේ ප්‍රශංසාවට ලක් වෙන සුදුසු මගුල්ලතා බවට පත් වෙන්න පුළුවන් සුදුසු ඇතෙක් වෙනවා කියලා. එතකොට ඒ අතට ඒ බඳු තත්වයකට පත් වෙනවා නම් ඒ අතට රටේ ඉන්න මිනිස්සු ගරු කරනවා. මේ මංගල හස්තිය යන්නේ. ඒ අත පාරේ යනවා නම් අයින් වෙනවා. දැන් දැක්කම නේද නදුම් ගොමුවේ අත නදුම් ගොමුවේ ඉඳලා නුවරට පයින් යනකොට කොච්චර ගෞරවයක් තිබ්බද මිනිස්සු දරගහලා වදිනවා. මේ තිරසන් ලෝක ජීවිතේ තිරසන් සත්‍යයි. ඒ වුණාට අපේ මුදුන් මල්කට වූ දරුදා වහන්සේ පිට තියාගෙන යන්නේ මේ සත්‍යය කියලා බුදුහාමුදුරන්ට වදිනවා කියලා හිතාගෙන සත්‍යයට වදිනවා. කන්න කොන්න දෙනවා. නමාතෙන් දෙනවා. සියලු දේවල් කරනවා. පොඩි දුක්ඛෝකට කරන දෙයක් තිබුණේ නැහැ. මොකක්ද දෙයක්. එයාට තිබුණේ අපත් එක්කලා යන්න විතරයි. හැම කෙනාගේම ගෞරවය ලැබුණා. කොටින්ම කියනවා නම් රාජ්‍ය ගෞරවයක් එයාට ලැබුණා. ජීවත් වෙන කාලෙක. ඒ නිසා රාජකීය ඇතා කවුරුත් පිළිගන්න කවුරුත් ගරු කරන පූජනීය ඇතේ ගෞරවනීය ඇතේ බවට පත් වෙනවා. මෙන්න මේ ගුණාංග පහෙන් යුක්ත පුද්ගලයා ගෞරවනීය පුද්ගලයෙක් පූජනීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරේ දේශනා කරන්නේ ඒව මේ ඔක්කොම වික්කවේ පංචෛ ධම්මේ සමන්නාගතෝ මේ අංග පහෙන් සමන්විත වෙනවා නම් කෙනෙක් අන්නේ පුද්ගලයා ආහුණීයෝ හෝති ආහුණීය ගුණයෙන් යුක්ත පුද්ගලයෙක් කියා. පාහුණීයෝ හෝති පාහුණීය භාවයට පත් වෙන්න පුළුවන් පුද්ගලයෙක්. ඒ වගේම දක්ෂිණීයෝ දක්ෂිනාර්ය පුද්ගලයෙක්.
අන්‍යන කරණීයෝ දොක්කුදුම් දීලා වදින්න පුළුවන් පුද්ගලයෙක්. අනුත්තරම් පුණ්‍යක්කත්තම් ලෝකස්ස ලෝකයාට පින් කරගන්න පුළුවන් කෙතක් පොදු පුද්ගලයෙක්. එහෙමනම් මෙන්න මේ පුද්ගලයා සෝතා හෝති. පළවෙනි කාරණය. අහුම්කම් දෙයක් වෙන්න ඕන. අපි නොයේ දේවල් අහුම්කම් දෙන්න සෝත කියලා කියන්නේ මොකේද? සෝතා හෝති කියනවා සෝත කියන්නේ මොකේද? මොකේද සෝත කියන්නේ? දන්න එකක් කියන්නේ. මොකද? හරි. සෝත කියනවා කන්නේ චක්කු සෝත ගාන ජීවා කාය කියලා කියනවා සෝත කියනවා කනට. හැබැයි තව අර්ථයක් තියෙනවා. දැන් සෝතාපන්න සෝතාපට්ටි කියලා කිව්වොත් ඒත් හරිද? නෑ. ඒකට කියන්නේ ප්‍රවාහය කියලා. සැඩපහරක්. එතන සෝත කියලා කියන්නේ ඒ කියන්නේ සෝත කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. එකක් කන අනිත් එක සැඩපහර නැත්නම් ප්‍රවාහය කියනවා. සෝතාපන්න සෝතාපට්ටි කියලා කියන්නේ ආරෂ්ඨායක මාර්ගයේ නැමැති ප්‍රවාහයට වැටුණා කියලා කියනවා. ඒ නිසා දැන් මෙතනම කතා කරන්නේ සෝත කියන්නේ මොනවා? කන. කන මොකටද ප්‍රයෝජනවත් වෙන්නේ? ඈ? අපගාට? නැත්තම් මිරිකන්ද? නෑ අහන්නේ. කනමේ සමහර අය ඉතින් මිරිකන්ද අපගාන්න පලන්න කොට කුමලා වෙන්න පුළුවන් ඉතල ඉඳලා. හැබැයි කන කියන්නේ අහන්න. එහෙනම් මේ කනෙන් අහන දේ සෝතා හෝති නිවැරදිව අහන්න පුළුවන් වෙනවා. ඒ ඇහිම පමණක් නෙවෙයි අහපු දේ තමන් හරියට තේරුම් අරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද කල යුතු දෙයක්ද නොකල යුතු දෙයක්ද කියලා. දැන් මම ඔය යථා ගැන කියනකොට නදුගම යථා සම්බන්ධ සිද්ධියක් තියෙනවනේ මේක දන්න කවුරුත් එක ගොඩක් අය දන්නවා ඒක. අර පෙරහැරේ යනකොට යථා යන්නේ නැහැ. එක්තරා තැනකට. ඒ යන්නේ නැති වෙලා ඉන්න අය ඔක්කොම යථාට නියෝග කරලා යන්න කියලා යථා ඉස්සරහට යන්නේ උසකට කකුල උසගෙන ඉන්නවා. මොකද කියලා බැලුවාන් පස්සේ පවුලේ උඩ ගිහිල්ලා. එයා ගන්නවා මම යන්නේ බුදුහාමුදුරන්ව අරගෙන යනවා නම් පාවල දැම්ම නම් හරියට ඔබ දාන්න දැනගන්නවා. උලම් තිබ්බ කියලා හරියන්නේ නැහැ. දාපන් ඒක එකටම මම අඩිය කියන්නේ. කොච්චර අර ඉන්න අය වටේ ඉන්න අය ඒකට අතට යන්න කිව්වා ඉස්සරහට අතාරිය දෙන්නේ. ඒ වගේ තමයි අපි නොඑක අපේ අම්මා තාත්තා අපට දේවල් කියනවා අපි අහුම්කම් දෙනවා. ගුරුවරු අපට නොඑක දේවල් කියනවා අපි අහුම්කම් දෙනවා. අපේ වැඩිහිටියෝ අපට නොඑක දේවල් කියනවා අපි අහුම්කම් දෙනවා. අපි ආශ්‍රය නිස්සරේ කරන අය අපට නොඑක දේවල් කියනවා අපි අහුම්කම් දෙනවා. රට පාලනය කරන අය කෙලවරක් නැතුව දේවල් කියනවා ඒවලත් අහුම්කම් දෙනවා. ඒක නම් උගත් අය තේරුම් ගන්න. හැබැයි මොන දේවල් කිව්වත් අපි දැනගන්න ඕනේ කොයි දේද හරියට අහුම්කම් දෙන්න ඕනේ කොයි දේද අපි මතක තියාගන්න ඕනේ කොයි දේද අපි ඉවත් කරන්න ඕනේ කියලා. හැබැයි කාට වුණත් අහුම්කම් දෙනවා කියලා කියන එක ලොකු ගුණාංගයක් වැදගත් ගුණාංගයක්. අපි අහුම්කම් දෙන්න ඕනේ නැත්නම් කවුරු හරි කියලා කියනවා ඇති උඹෝක නමත් ගන්න කියලා කිව්වොත් ඒක ගැලපෙන්නේ. එනිසා කවුරු කොහොම මොනවා කිව්වත් අපි අහුම්කම් දෙනවා ඒක ගන්නවද නොගන්නවද සුදුසු නුසුදුසු කියන එක අපි තීරණය කරගන්නවා. එසා සෝතාවෝති කියලා කියන්නේ අහුම්කම් දීම අපි පුරුදු කරගන්නවා. මොකද ඒකේ තමයි විතර කෙනෙක් ඉන්නවා ලොකු ප්‍රශ්නවල ඉන්නවා. එයාට තියෙන ප්‍රශ්නේ එයාට කියන්න කෙනෙක් නැහැ. සමහර ගෙදර ඉන්න අය කිව්වට අහන් ඉන්නේ. ඒ අහන් ඉන්නේ තුනයි පස්සේ සමහර මිතුරන් නම් වුණාම ළඟ කියන අයම දැන් අපි පන්සලේ හාමුදුරුවෝ කොට හරි ලඟුයි. අපි අහන් ඉන්නවා. කෙලවරක් නැති වෙවිල කියනවා සමහරලා. මට අම්මිච්චා ඉන්නවා කියනවා මම එතකොට බලාගෙන ඉන්නේ මේ මාස කොයි වෙලාවෙද හුස්ම ගන්න කියලා. ඒ ක්‍රම දෙන්නේ ආගෙන ඉන්න වෙනවා මොකද? මොකද ඒ කියවීම එයාව ඇතුලෙන් පිරිසුදු කරනවා.
එයාව නිරෝගී කරනවා. මානසික නිරෝගීභාවයකට යපත් කරනවා. ඒකට අනුකම්පා කරලා පියාගෙන ඉන්නවා. එනිසා ශ්‍රවණය කරනවා කියන එක අහුම්කම් දෙනවා කියන එක සෝතාවෝද කියන පළවෙනි ගුණාංගය අපි පුරුදු කරගන්නවා. අහුම්කම්. දැන් ඕක ගෙවල් වල සමහර විට ඕක වෙනකොට දැන් ගෙදර ඉන්න නෝනා කියෝගෙන යනකොට සමහරවිට අහුම්කම් දීගෙන කියොත් ඒක ප්‍රශ්නයක් නෝනාට. මොකද යකෝ උම්මටේ වගේ ඉන්නේ කතා කරපියෝ කියලා. නේද? අපි හැමදාම ඔයත් කියන්න පුළුවන් මට හඳුන්ගේ අම්මා අපේ ගෙදර කහගෙන ඉන්නේ ආගෙන ඉන්නකොට ඒකත් ප්‍රශ්නයක් අපේ නෝනාට කියලා. ඉතින් ඒක මම දන්නේ නැහැ. ඒක විසඳ ගන්න ගෙදර ඉඳලා ගන්න ඕනේ. අහුම්කම් දෙන විදිය ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පූජනීය පුද්ගලයෙක් ගෞරවනීය පුද්ගලයෙක් වෙනවා නම් එයා අහුම්කම් දීම කියලා කියන එක පුරුදු කරගත්ත අහුම්කම් දෙන පුද්ගලයෙක් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණය හන්දවෝති නසන්නෙක් වෙනවා. ඒතර අපේ නැසීම කියලා කියන්නේ මොකක්ද? ඇතානම් යුද පිටියට ගියාම යුද භූමියට ගියාම යුද්ධයේ කියන සතුරන් නැසනවා. දෙය කියන්නේ අපිට කියන්නේ අපේ ඉන්න තරහකාරයෝ අපේ දේවල් ගත්තාම මොනවා හරි අපට ආපදා කරපු අය මරාගෙන යන්න කියන්නේ. නෑ අපේ සතුරු පිරිසක් අපේ සතුරු 4 දෙනෙක් ඉන්නවා. අපේ සතුරන් අපිට 4 දෙනෙක් ඉන්නවා. ඒ සතුරන් 4 දෙනා මරන්න කියන පළවෙනි හතුර තමයි කාම විතක්ක. කාම විතර්ක කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ඉවසන්න එපා. ඈත් කරන්න, දුරු කරන්න, දුරින්ම දුරු කරන්න නැති කරලා දාන්න කියනවා. කාම විතර්ක. කාම විතර්ක කියන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් කියන මේ ඉන්ද්‍රියන්ගෙන් එන ගැටීම් සහිත දේවල් හෝ රාගික දේවල්. අපි අත්‍යවශ්‍ය රූපයක් දැක්කම අපට ආසාවක් ඕනකමක් මගේ කරගන්න ඕනකමක් ඇති වෙනවා. ඒක රාගය. ආසාව, කාමය. සමහර රූපයක් දැක්කයින් පස්සේ පිළිකුලක්, කේන්තියක්, තරහවක් ඇති වෙනවා. ගැටීම, වෛරය. බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා මෙබඳු රූපයක් දැකලා කාම සිතිවිල්ල ඇති කරගන්නත් එපා, ගැටීම් සිතිවිල්ල ඇති කරගන්නත් එපා. ඒ දෙකම ඇහෙන් දැකපු රූප මාත්‍රයක් පමණක් බවට පත් කරගන්න පුරුදු කරගන්න. කනින් අහන ශබ්දයක් එහෙමයි. සමහර ශබ්ද ඇහෙනකොට අපි ආසයි කැමති නැවත නැවත අහන්න ඉඳනවා. සමහර ශබ්ද අමිහිරි අහන්න ඉඳන්නේ තරහවක් කේන්තියක් වෙන ගැටීමක් ඇති වෙනවා. ශබ්දයක් බවට පත් කරගෙන ශ්‍රවණය කරලා අතාරින්න ඒක දිගින් දිගට තියාගෙන යන්න එපා කියලා. මේ වගේ මේ ඉන්ද්‍රියන් හයෙන්ම ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් රූප හැටියට වේවා, ශබ්ද හැටියට වේවා, ගන්ධ හැටියට වේවා, ස්පර්ශ හැටියට වේවා මේ මොනවා හරි හැටියට අපට එනවා නම් එයින් රාගිකත්වය හෝ ගැටීමත්වය ඇති වෙනවා නම් ඒ දෙකම ඉවත් කරලා උපේක්ඛා භාවයෙන් යුක්ත මධ්‍යස්ථ භාවයෙන් යුක්ත ඉන්න පුරුදු කරගන්න. කාම විතරක අපි දුරු කරන්න ඕන දෙයක්. නසන්න ඕන දෙයක්. විනාශ කරන්න ඕන දෙයක්. දෙවෙනි එක ව්‍යාපාද සංකල්ප විතරක. ව්‍යාපාදය කියන්නේ කෙනෙකුට හිංසාවක් වේවා කියලා කියන පැතුම. තව කෙනෙකුට අනතුරක් වේවා. විභාගයේ අසමත් වේවා. රස්සාව නොලැබේවා. ඔය වගේ මොනවා හරි දෙයක් අපි හිතෙන් පතනවා නම් ඒකට කියනවා ව්‍යාපාදේ කියලා. ඒකත් ව්‍යාපාද කියලා කියන සිතිවිල්ලක් අපි අතේ මොනවා හරි හේතුවක් නිසා. මොනියම් හේතුවක් නිසා කෙනෙකුට අයථාදයක් වේවා කියලා සිතිවිල්ලක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන සිතිවිල්ල ඒ මොහොතේම නැති කරලා දාන්න. ඒක ඉවසන්න එපා. ඒක මතක තියාගන්න යන්න එපා. දුරින්ම දුරු කරලා නැති කරලා නැවත නොවන තත්ත්වයටපත් කරගන්න කියලා. ඊළඟට තුන්වෙනි එක තමයි විහිංසා විතර්කය. විහිංසාව කියන්නේ ව්‍යාපාදයේ තුලින් ඇතිවෙච්ච කේන්තිය අපි ක්‍රියාත්මක කරන ස්වභාවය. හිංසාවක් කරනවා. ඇවිදගෙන යනකොට ගැටෙන්න වලක් කපලා දිනවා.
එහෙම නැත්නම් වාහන වල රෝද වලට ඇණයක් තියෙනවා. එහෙම නැත්නම් කවුරු හරි ධම්මල බන්නනවා ගස්සනවා නැත්නම් නිර්නාමික දුරගත නැවතුම් දෙනවා. ඔය විදිහේ මොනවාම ක්‍රියාවකින් කරනවා නම් අර කේන්තිය ඒකට කියනවා විහිංසාව කියලා. ව්‍යාපාදයේ විරුද්ධ පැත්ත මෛත්‍රිය, විහිංසාවේ විරුද්ධ පැත්ත කරුණාව. නිසා කරුණාවන්ත පුද්ගලයෙක් වෙන්න කියලා කියනවා විහිංසා කෙනෙකුට හිංසාවක් වෙන දෙයක් කරන්න එපා කියලා. ඒක සමහර විට අපි කෙනෙකුට අපි තරහවක් ඇති වෙන්න එයාට ආපදාවක් ඇති වෙන්න උපද්‍රවයක් ඇති වෙන්න සමහරට අපි හැසිරෙන විදිය අපි කතා කරන විදිය මේ ආදී දේවලුත් අපි උපකාර ඇති කරගන්න. ඒ නිසා තුන්වෙනි එක තමයි අපි නැති කරගන්න නැත්නම් නැසිය යුතු දේ විහිංසා විතරකය කියලා කියනවා. ඒක නැති කරගන්න යුතු දෙයක්. නැසිය යුතු දෙයක් කියලා. හතරවෙනි එක උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ. මොණයන් වූ නරකයි නපුරුයි දුෂ්ටයි දුර්ජනයි පාපකාරී කියලා කියන දෙයක් තියෙනවා නම් ඒබඳු දෙයක් අපේ හිතට ඇති වෙනවා නම් ඒ දේ ඒ ක්ෂණයකින් නැති කරලා දාන්න පුරුද්ද අපි ඇති කරගන්න. මොනවාරි නරකයි කියලා කියන දෙයක් අකටයුතු එක සමාජයට වෙන්න පුළුවන්, රටට වෙන්න පුළුවන්, ආගමකට ධර්මයට වෙන්න පුළුවන්, පුද්ගලයෙකුට වෙන්න පුළුවන්, මිනිසයාට වෙන්න පුළුවන්, සතෙක් සිව්පාවකට වෙන්න පුළුවන්. මොණයම් කෙනෙකුට මගෙන් තව කෙනෙකුට තව දෙයකට තව තැනකට උපද්‍රවයක් වෙනවා නම් නරකක් නපුරක් වෙනවා නම් පාපයක් කියන දෙයක් වෙනවා නම් ඒ දේ අපි ඇති නොවන තත්ත්වයට අපි සකස් කරගන්නවා. නැසන් මේ බඳු අදහස්. ඒ බඳු ආකල්ප, ඒ බඳු සිතිවිලි. එතකොට ඒ බඳු ආකල්ප සිතිවිලි නතරකොට දැන් මේ කාම විතරක වෙන්න පුළුවන්, ව්‍යාපාද විතරක වෙන්න පුළුවන්, විහිංසා විතරක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාපකාරී අකුසල් ආදී දේවල් වලට යොමු කරන පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පුද්ගලයන්ට අපි නසන්න ඕන. මරලා දාන්න කියන එක නෙමෙයි ඈත් කරන්න. බුදුහාමුදුරේ දේශනා කරන්නේ භජේ පාපකේ නිත්තේ. මිතුරන් හැටියට එන පෞකාරයන්ව දුරස් කරන්න. නබජේ පුරි සාදමේ අධර්ම අසත්පුරුෂ නපුරු දුෂ්ට ගති තියෙන පුද්ගලයෝ ඈත් කරන්න. කවුරු හරි කෙනෙක් අපට ඒ බඳු දෙයක් යෝජනා කරනවා නම් අනුමත කරනවා නම් ඒ බඳු පුද්ගලයන්ව ඈත් කරන්න දුරු කරලා දාන්න කියලා කියනවා. නැසලා දාන්න කියන්නේ යන්නේ ඒක. එයා සමහර විට අම්මා තාත්තා වෙන්නත් පුළුවන්. ඒ සමහර කොච්චර අම්මා තාත්තලා ඉන්නවද දරුවෝ නමකට යොමු කරන්නේ. අර පෞද්ගලික දවසට බොහොම ප්‍රසිද්ධ වෙච්ච කතාවෙත් එහෙම පැත්තක් තියෙනවා. ඉතින් ඒ නිසා කවුරු වුණත් වෙන්න පුළුවන් එයා. එයා ආගමික කෙනෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් සහෝදරයෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. කවුරු කෙනෙක් අපි නැසිය යුතු නම් එයා කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක අකුසල ධර්ම පාප ධර්ම අපි ගොඩනගනවා නම් අපිට ඇති කරලා දෙන්නවා නම් අපි යොමු කරනවා නම් අපි නැසී යුතු පුද්ගලයෝ. නැසී යුතු කියන්නේ ඈත් කරලා දුරු කරලා එළවලා දානවා කියන එක විතරක් නෙවෙයි. අපිට පුළුවන් ඔහුගේ ආකල්ප නැසන තත්වයට පත් කරගන්න. අපි හොඳ වෙනවා නම් අපි හොඳ යහපත් වැඩ කරනකොට ඒත් හොඳ වෙනවා. එහෙම කරන්න බැරි නම් අපිට තමයි අන්තිමට තමයි එළවලා දාන්නේ. එදින ඒ නිසා දෙවෙනි කාරණය තමයි මන්තාවෝති අපිට බුදුහාමුදුරුවෝ කියන ගෞරවණීය පුද්ගලයෙක් වෙන්න නම් එයා පූජනීය පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් නසනවා කියලා කියන එක පුරුදු කරගන්න අර මම කිව්ව කාරණාවලට ගන්න. තුන්වෙනි එක රක්කිතාවෝති ආරක්ෂා කරන්නෙක් වෙන්න ඕන. ආරක්ෂා කළ යුතු ස්ථාන 6ක් අපිට තියෙනවා. ඒ ආරක්ෂා කළ යුතු දේවල් තමයි ඇහැයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි, මනසයි. ඇයි? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියලා කියන නැත්නම් අරමුණු කියලා කියන දේවල් අපිට කොහොම හොඳ දේවල් නෙමෙයිනේ.
දැන් මම අර මුලින් කිව්වා වගේ මට ඒක දිගට විස්තර කරන්න ඕනේ නෑ මම කාම විතරක ගැන කියනකොට කිව්වනේ නේ අපි ඇහෙන් රූප දකිනවා ඒ වගේම අපිට අපි පරිස්සම් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේකට දේශනා කරන්නේ නිමිති හැටියට ගන්න එපා නිමිත්තක් ගායි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් කියන දේ මේ ඉන්ද්‍රියන් වලින් අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියලා කියන දේවල් වලට යනකොට ඒ එන දේවල් අපිට නිමිත්තක් ගායි නිමිති හැටියට ගන්න එපා කියන්නේ ඒ දැක්ක අනුව මතක තියාගන්න යන්න එපා දැක්ක දේ යන්න ඇහිච්ච දේ අනුව මතක තියාගන්න යන්න එපා දැනිච්ච දේ අනුව මතක තියාගන්න යන්න එපා අර ඉන්ද්‍රිය ලෝකෙ මෙහෙමයි නාමපියන්ජනක් ගායි පුංචි පුංචි කොටස් ඇතුළේ මතක තියාගන්න යන්න එපා නාය මේ වගේ කෙස් මේ වගේ ඇවිදින්නේ මේ වගේ අඳුම මේ වගේ පාට මේ වගේ ඔය විදියට මොනවා දේවල් වල ශබ්දය ආදී ඕනම දෙයක් පුංචි පුංචි කොටස් ඇතුළේ මතක තියාගන්න යන්න එපා යත්වාදි කර්ම මේතම් කොයිම වෙලාවකවත් නැවත නැවත සිහිපත් කරන තත්ත්වයට පත් කරගන්නත් එපා මෙන්න මේ කියන දේවල් වලින් ඈත් වුණාට පස්සේ අපේ ආරක්ෂාව වෙනවා ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි මජ්ක්‍ධිම නිකායේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ආර්ය මාර්ග ප්‍රතිපදාව කොහෙත්ම දන්නේ නැති කෙනෙකුට යායුතු ගමන් මාර්ගයේ පැහැදිලි කරනකොට දෙවෙනි පියවර හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ඉන්ද්‍රියය සම්වර කරගන්න කියලා. මේ ඉන්ද්‍රියය සම්වර කරගන්න ඇහැ තියෙන්නේ මොකටද කන තියෙන්නේ මොකටද දිව තියෙන්නේ මොකටද ආදී වශයෙන් ඉන්ද්‍රියන් ටික බලා ගන්න. ඒ කියන්නේ නිර්වාණගාමී මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන මාර්ගයේ අත්‍යවශ්‍ය අංගයක් එමනම් අපි ආරක්ෂා කරගන්න ඕනේ රක්කිත අවබෝධය. ඒ වගේම කුණ්ඩලී බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් අහුවාම උපවාසයේ වගේ සැනසෙල්ලේ බොහොම නිදහසේ ඉන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ඉන්න තැන ඉඳලා ක්‍රමානුකූලව පහළට ඇවිල්ලා අන්තිමට උන්වහන්සේ දේශනා කරන්නේ ත්‍රිවිධ සුචරිතයේ නියුක්ත කෙනා හදා ගන්න ඕන එක තමයි මේ ඉන්ද්‍රියන් හය. ඉන්ද්‍රියන් හය හදා ගන්න. එහෙමනම් රක්කිත අවබෝධය අතිශය වැදගත් දෙයක්. පූජනීය පුද්ගලයෙක් වෙන්න, ගෞරවනීය පුද්ගලයෙක් වෙන්න අපි මේ කරන පින්කම් වලින් ප්‍රාර්ථනා කරන මේ සියලු දුක් නැති කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් වෙන්න මේ කියන ඉන්ද්‍රියන් අපි ආරක්ෂා කරගන්න හොඳ ආරක්ෂකයෙක් බවට පත් වෙන්න ඕනේ. රක්කිත අවබෝධය. ඊළඟ හතරවෙනි එක කාන්ත අවබෝධය. ඉවසන්නෙක් වෙන්න ඕනේ. දැන් අතයි ඉවසන්න තියෙන්නේ අතට කඩු පාරවල්, දුනු පාරවල් ආදී දේවල් ඉවසන්න තියෙන්නේ. හැබැයි මිනිස්සුන්ට අපිට ඉවසන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොනවද? බඩගින්න ඉවසන්න. පිපාසය ඉවසන්න. ඒ වගේම දංශ මකස වාදා තපසිරින් සපසම්පස්සාන මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් සර්පයින්ගෙන් අවුවෙන් වැස්සෙන් පින්නෙන් සීතලෙන් මේ ආදී විවිධ උපද්‍රව අපිට තියෙනවා අපි ඉවසන්නේ නැති දේවල් තියෙනවා. අන්නේ ඉවසන්න බැරි දේවල් අපිට ඉවසන්න තියෙනවා බුදුහාමුදුරුවෝ. දුරොත්තානං දුරාගතානං වචනපතානං දුරොත්තානං කියන්නේ කෙනෙක් කතා කරනකොට අපිට දුකක් ඇති වෙනවා. ඒකත් ඉවසන්න. දුරාගතානං ඒ වගේම කෙනෙක් කතා කරනකොට ඒ වචන නිසා මට පපුවට පිහින් වෙනවා වගේ දැනෙනවා නම් ඒකත් ඉවසන්න. පානවරණ හරියට නිකන් මම මරනවා වගේ දැනෙනවා නම් ඒකත් ඉවසන්න. ලෙඩක් දුකක් ඇති වුණාට පස්සේ ඒකත් ඉවසන්න. අපිට ඉවසන්න බෑ කියලා හිතන මොනවාරි තියෙනවා නම්
මට මේ දේ ඉවසන්න බෑ. මට බඩි දින්න පිපාස ඉවසන්න පුළුවන්. හැබැයි කවුරු හරි කෙනෙක් මට බයිනෝට ඉවසන්න බෑ. ඒක ඉවසන්න පුරුදු කරගන්න. දැන් සමහර අය ඉන්නවා සමුසේ කියලා කිව්වොත් ඒක මරා ගන්න එක. ඔය අපේ නායකයන්ගලන්ට ඒක සිද්ධියක් වුණා. අපේම පන්සලක දායක සභාවක භාණ්ඩාගාරිකවරේ මිනිහා නිවැරදි විදියට ආදාළ කරන කටයුතු ටිකක් නොකරලා ඉඳලා පිරිවෙනට ආවට පස්සේ නායකයන්ගල තමුසේ කියලා කතා කරා. තමුසේ මේක හරියට කරලා නැහැ කියලා. මේ යෝධයා නායකයන්ට එක්කලා තර්ක කරනවා. ඇයි මට තමුසේ කියලා කතා කරන්නේ? මම දායක සභාවක භාණ්ඩාගාරිකෙන අරගෙන මේක කියලා මහා ප්‍රශ්නයක් වුණා එතනදී. සමහරවිට මේ වචනයක් ඇති. එක වචනයක් ඇති. ඒ වචනය අල්ලගෙන මරාගන්න ඉවසන්න බෑ. සමහර අය ඉන්න බැල්මක් ඇති. මම උනත් ඒ බණ කියාගෙන යනකොට හරි බයෙන් ඉස්සරහ බලාගෙන බණ කියනකොට සමහර අය පස්සේ පයින් ආවේ යම් මන්දිරම් බලාගෙන බණ කියන්නේ. ඒ මම සමහර අය කිය බැලුවාම පේනවලු කියලා අර බීලා මුන්ගේ මූණ මිරිකුවට පස්සේ අර බුදු මකුතර ගන්න පුළුවන් වගේ නිසා බොනේව ගැන කියනකොට මම නිතර මිනිහා පාත් ඇලෙනවා. ඒක පේන්න තියෙනවනේ බැලුවාම පේනවනේ මේ බාරකට වගේ මූණ. ඒක බාර කරන්න දෙයක් නෑ. එහෙමයි. එන්න බැලුමත් එක්ක සමානයි. බැලුම ඉවසන්නත් බෑ. වචන ඉවසන්න බෑ. බැලුම සමානයි ගමන ඉවසන්න බෑ. ඇඳුම් අනිත්‍යයේ ඇඳුම් ඉවසන්න බැරි අය ඉන්නේ. අනිත්‍යයේ වාහන ඉවසන්න බැරි අය ඉන්නේ. අනිත්‍යයේ හදන ගෙවල් දොරවල් ඉවසන්න බැරි අය ඉන්නේ. අනිත්‍යයේ ඉගෙන ගන්නව ඉවසන්න බැරි අය ඉන්නේ. අනිත්‍යයේ උන් රස්සාවක් කරනවා ඉවසන්න බැරි අය ඉන්නේ. ලස්සනට සමගියෙන් ජීවත් වෙනවා ඉවසන්න බැරි අය ඉන්නේ. ඇයි මේවා අපි නිකන් සිහිබුද්ධියෙන් කල්පනා කරලා බලුවොත් මේවා අපිට ඉවසන්න බැරි ඒවා. තව කෙනෙක් වාහනයක් ගත්තා කියලා මට අද උදව් වුණා. තව කෙනෙක් හොඳ විභාගේ පාස් වුණා කියලා මට තියෙන උදව් වුණා. මොකද මට ලැබෙන්න තියෙන දේක් අරගෙන ගියා නෙමෙයි. එස අපිට ඒක ඉවසන්න පුළුවන් වෙනවා. මේ අපිට අදාළ නැති දේවල් ඒක. මට ලැබෙන්න තියෙන දේක් හරි තව කෙනෙක් ගත්තා නම් අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ නේද? මොකක් කියලා? මගේ නෙමෙයි. අපේ හැම කෙනාටම හැම දෙයක්ම අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඉවසීම කියලා කියන එක අපි උපරිමයෙන් අපි පුරුදු කරගන්න ඕනේ. අත්‍යවශ්‍ය දෙයක්. පූජනීය පුද්ගලයෙක් වෙන්න, ඒ වගේම ගෞරවනීය පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඊළඟට අවසාන එක ගන්තා යන්නේ වෙන්න ඕනේ. අවසාන එක ගන්තා කියලා කිව්වට වෙලාවෙ ඉවර මේක කියන්න පුළුවන් මට පැය දෙකක් වුණා. ගන්තා කියන එක. මොකද යන මාර්ගය ගැන කියනකොට ආරස්ථායික මාර්ගය අපි ආයිතු ගම මාර්ගය. ආරස්ථායික මාර්ගය මම පටන් ගන්නකොට මම කිව්වා සෝතාපන්න සැඩපාරට වැටිච්ච එකතු වෙච්ච පුද්ගලයා. සෝවන් වුණාට පස්සේ සැඩපාරට වැටුණාම මුහුදට යන්නේ අමාරු නෑ. නේ? ගාව වතුර ගහගෙන යන වතුර පාරකට වටුතු කියලා මුදල් ටිකම වැටෙනවා. ඒ වගේ තමයි සෝතාපන්න කියන පුද්ගලයා සැඩපාර නැමැති ආරස්ථායික මාර්ගයට වැටුණාට පස්සේ නිවනට නිර්වාණයට චතුරාර්ය සත්‍ය අවබෝධයට ගහගෙන යන එක කාටවත් නවත්තන්න බෑ. එයාට කොයි විදියකින්වත් දුගතියක් ලැබෙන්නේ නැහැ. අටමහා නරකයේ කිසි තැනක උපදින්නේ නැහැ. තිරසන් ලෝකේ කවදාවත් උපදින්නේ නැහැ. ඒ වගේ පෙරේතෙක් වෙලා කවදාවත් උපදින්නේ නැහැ. මේ නරක භවයන් කිසි තැනක කොයි විදියකින්වත් උපදින්නේ නැහැ. එයා කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධය, ඒ අවබෝධය දක්වා යන ගමන් මාර්ගය. ඒකට කියනවා එහෙනම් අපි යා යුතු තැන ආරස්ථායික මාර්ගයටයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්න නම් අපි ආරස්ථායික මාර්ගයට වැටෙන්න ඕන. ආරස්ථායික මාර්ගය කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය මාර්ග අට සම්පූර්ණ කරනකොට ඒ පුද්ගලයා සම්මා ඥාන භාවයට පත් වෙලා සම්මා විමුක්ති නැමැති චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගන්නවා.
මම කවුරුගේ දවස්වල බණක් ඇහුවා. ඒ බණහනකොට මේ එක්තරා රටක දිවිච්ච සිදුවීමක් කිව්වේ ඉංග්‍රීසි දන්න කෙනෙක් බණහගෙන ඉන්නකොට සිංහලයට තේරෙන්නේ නැතිකොට එයා මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියනකොට බොහොම සතුටටපත් වුණා. එයා අමුරු කියන්නේ මම දන්නේ ඒක ඇත්තද බොරුද කියන්නේ. ඊට පස්සේ ඒක කියනකන් ඉඳලා ඉවර වෙලා ආවුරුන්ට කිව්වොත් ආවුරුන්ගේ ඔය ටික විතරක් තව එකක් මෙතන තියෙනවා කියලා. මොකද්ද කියලා වහම සම්මා ස්ලීපින් කිව්වා. බලනකොට මිනිහා සම්මා කියලා කියන එක අරන් තියෙන සම් ආ කියන ඉංග්‍රීසි වචන. එහෙනම් මේ බලනකොට වටපිට බලනකොට ආවුරු මිනිස්සු භාගයට භාගයක් බුදුනි. ඒක තමයි යා ඒ කියලා තියෙන්නේ. ඉතින් හරි පරිස්සම් වෙන්න ඕන කියනකොට දැන් මෙතනත් ඒ වගේ පුංචි ළමයිම දන්නේ නැත්නම් අපි දන්න වචන දෙකක් කියුණා කියලා වෙන වේගෙන් දෙන්න පුළුවන්. ඒක කියලා දෙන්නේ. දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව සති සමාධි මේ ආධුනික කියන දේවල් කියන එක ආරස්ථායික මාර්ගය මේකේ නායකය සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නායකයා බවට පත් වෙන සම්මා දිට්ඨිය අංග 12ක් තියෙනවා. සම්මා දිට්ඨිය අංග 12න් යුක්ත විය යුතුමයි සියලුම බෞද්ධයන් මිනිසයන්. එහෙම නැත්නම් ඒ දැනගෙන නොදැනගෙන ඉන්නවා කියලා කියන්නේ නොතේරුණා වගේ ඉන්නවා කියලා කියන්නේ හරිම භයානකයි. මොකද මිත්‍යා දෘෂ්ටි කියලා කියන එක සප්පලතයි වෙන පාප කර්ම. ආනන්දරේ පාප කර්මයේ වගේ පාප කර්මයක් කෙනෙක් කළොත් ගිහිල්ලා උපදින්නේ අවීචියේ. හැබැයි මේ දසංග සමන්නාගත මිත්‍යා දෘෂ්ටියට පත් වෙලා කෙනෙක් ඉඳලා ගිහින් මරලා ගිහිල්ලා උපදිනොත් ඉපදෙන්නේ සප්පලතයි මේ වෙලාව වෙන කොයි හරි සප්පලක දුගතිය. යම් කිසි කුසලයක් බලපාලා හෝ යම් කිසි ඊට වඩා වෙනත් අකුසලයක් බලපාලා කුසලයක් නෙවෙයි අකුසලයක්. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න කෙනාට වෙන කුසල බලපාන්නේ නැහැ. අකුසලයක් බලපාලා නිරේ උපන්නොත් ලෝක විනාශය වෙනතුරු නිරේ ඉඳලා ලෝක විනාශයේදී අනිකුත් සත්වයන් ආදර්ශ බ්‍රහ්ම ලෝකවල උපදිනකොට මිත්‍යා දෘෂ්ටික සත්වයා සප්පලත ඇරලා වෙන සප්පලකට යනවා. නිසා මිත්‍යා දෘෂ්ටියන් භයානකයි. මොකද ආනන්දරේ පාප කර්ම අපිට උපරිම කරන්න පුළුවන් දෙකයි. දැන් අද බුදුන්ගේ ලේසල වල බුදුහාමුදුරුනේ අද බුදුහාමුදුරුනේ රාතන් වහන්සේලා මරන්න රාතන් වහන්සේලා ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හොයාගන්න එක ලේසි නෑ. හැබැයි අම්මා තාත්තා අපිට මරන්න පුළුවන්කම තියෙනවා. සංගවේදය කරන්න ගියට තලින්ම කරගන්නත් බෑ. සංගවේදී කියලා කියන එක නිකන් මේ තරහ කරනවා වගේ වැඩක් නෙමෙයි. ඒක ඊට වඩා ලොකු බරපතල කටයුත්තක් ඒක. විනය කර්ම වලට යන කටයුත්තක් ඒක. ඒ නිසා ඒක ලේසි නෑ කරන එක ගියට තනියම. ඒකට පැවිදි සම්බන්ධ වෙන්න ඕනේ. ඒකත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න තරකේ කරන්නත් බෑ. ඒ නිසා සංගවේදී කියන එක කෙරෙන්නේ නෑ ලේසි කියන. එහෙනම් අපි අතින් කෙරෙන්නේ අනන්තරික පාප කර්ම දෙකයි උපරිම වශයෙන්. හැබැයි මිත්‍යා දෘෂ්ටිය දැන් සමාදන් වුණොත් අපි අවුරුදු 10ක් ජීවත් වුණොත් මෙතන ඉන්න කෙනෙක් තව. විනාඩි තප්පර කීයක් අපි ඉඳලා තියෙනවා? අවුරුදු 25ක් කිව්වොත් තප්පර විනාඩි කීයක් ඉඳලා තියෙනවා? සෑම තප්පරයක් ගානේ අපි පාපයක් අකුසලයක් අපි සමාදන් වෙනවා. මිත්‍යා දෘෂ්ටි මත ඉඳලා. ඉතින් ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කියන එක බුදුහාමුදුරුවෝ ඉතුරු අංග 7 ප්‍රධාන නායකයා බවට පත් කරනවා. සම්මා දිට්ඨියෙන් තමයි සම්මා දිට්ඨිය දකින්නේ. සම්මා දිට්ඨියෙන් තමයි සම්මා සංකප්පය දකින්නේ. සම්මා දිට්ඨියෙන් තමයි සම්මා කම්මන්ත දකින්නේ. සම්මා දිට්ඨියෙන් තමයි සම්මා වාචාව දකින්නේ. සම්මා දිට්ඨියෙන් තමයි සම්මා ආජීවය දකින්නේ. මේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ ඉඳලා ආජීවයේ දක්වා දකින දේවල් වලට අපේ සම්මා සතිය උදව් කරනවා. සම්මා වායාමයේ අපට උදව් කරනවා. සම්මා වායාමයෙන් අපට වීර්යය දෙනවා. සම්මා සතියෙන් සිහිය දෙනවා. සම්මා දිට්ඨියෙන් අපි ඒවා දකිනවා. ඒක දකින්න නම් අපි න්‍යායුතු මාර්ගය අපි අවබෝධ කරගන්න ඕනේ. න්‍යායුතු ගමන මොකක්ද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ.
ඒක දැනගන්න නම් තුනුරුවන් විශ්වාස කරගෙන තුනුරුවන් සහිත වූ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි හොඳින් ශ්‍රවණය කරලා තියෙනවා. අපි අහලා නැත්නම් අපි කොහොමද යන්නද? මේ දේ පිනයි මේ දේ පවයි. මේ දේ කල යුතුයි මේ දේ නොකල යුතුයි. මේ දේ යහපත් මේ දේ අයහපත් කියලා අපි දන්නේ නැත්නම් කොහොමද අපි කරන්නේ? ඇයි මම එහෙම කියන්නේ? මේ ලෝකේ ඉන්න සමහර පුද්ගලයෝ සතෙක්ව ඝාතනය කරලා සත්වලේ ආශිර්වාදය කරගන්න අය. එතකොට ඒක යා හොදක් හැටියට දැක්ක මිසක් නරකක් හැටියට දැකලා නැහැ. ඒ වගේම සමහර පුද්ගලයෝ ඉන්නවා මේ ලෝකේ ඉතාලම පුංචි හැට පේන නැති සත්වයක් කොන් මැරීම කියලා කියන එක මහා භයානක පාපයක් හැටියට දකිදායි. ඒ විදිහේ දෘෂ්ටීන් අතර පරස්පරතාවයක් තියෙනවා මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය කියලා කියනවා. එහෙමනම් අති දින්නම් අති ඉට්ටම් අති උදම් අති සුකට දුක්ඛදානම් කම්මානම් පලං විපාකෝ අති අයම්මෝකෝ අති පරලෝකෝ අති මාතා අති පිතා අති ඕපාතිකා සත්තා අති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මා පටිපන්නා සම්මග්ගතා කියලා කියන මේ අංග 10න් යුක්ත වුණොත් අන්නේ අංග 10න් යුක්ත පුද්ගලයා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රධාන නායකයා වූ සම්මා දිට්ඨිමත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයා නිවැරදි ගමන තෝරගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපි ආයුතු ගමන අන්නේ ඒකයි. ගාන්තා කියලා කියන්නේ අන්නේ තෙන්ට යන්නේ. ඔබ පන්සලට ඇවිල්ලා පන්සලේ සමාදන් වෙන්නේ බුදුහාමුදුරන්ට මල්පන් ගිලපස පූජා කරන්නේ ඒ වගේම මේ බණ අහන්නේ මේ සියලු දේවල් කරන්නේ පින කුසලයේ මූලික කරගෙන කියලා කියන්නේ යායුතු ගමන මොකක්ද කියලා දන්නවා. ඒ දන්න නිසා තමයි සෑම පින්කමක් අවසානයේම ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වං හෝතු යාව නිබ්බානපත්තිය කියලා කියන වචන වලින් කියන්නේ. හැම පින්කමක්ම කරලා මම නිවන් දකින තුරු මට බාහිර අසත්පුරුෂ දුෂ්ට දුර්ජන මිනිස්සු වහාමෙන් නැතුව සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගෙන් යුක්ත වෙලා මගේ මේ කෙලෙස් නැති කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන්න ලැබේවා කියලා කියන්නේ යන්නේ ගමන දන්න නිසායි. ගමන තේරුම් අරගෙන ඉන්න නිසායි. ඒක අපේ ලේ යටමස් ලේ නහර වලට කිලා බහලා තියෙන නිසායි. ඒ නිසා තමන්ගේ ජීවිතය තමන්ගේ ගමන තමන් හදා ගන්න ඕන. මගේ මරණයෙන් පස්සේ මම කොතනටද යන්නේ? අපි මේ ආත්ම භාවයේදී නිවන් දකින්න සෝවාන් වෙනවා කියලා කියන එක මට නෑ කියන්න බෑ. මට කියනවා කියලා කියන්නත් බෑ. ඒක තීරණය වෙන්නේ ඔබ අතේ මම අතේ. එනිසා මගේ ගමන මම තෝරගන්න ඕනේ. ඒක දුගති ලෝක 4යි තියෙන්නේ සුගති ලෝක 20ක් තියෙනවා. ඒ 20ට අපි යන්න සූදානම් වෙන්න ඕනේ. ඒක නිසා අපි ගමන මොකද්ද කියන එක අපි හරියට නිවැරදිව තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ පුද්ගලයා තමයි ගන්තා හෝති කියලා කියන යායුතු තැනට යන්නා කියලා කියන කෙනා. එහෙමනම් පූජනීය පුද්ගලයෙක් වෙන්න නම් ගෞරවනීය පුද්ගලයෙක් වෙන්න නම් ඒ ගෞරවනීය පුද්ගලයා සෝතා හෝති අහුම්කම් දෙන්නෙක් වෙන්න ඕන. ඒ වගේම හන්තා හෝති කාම විතරකාදී අර කියපු දේවල් හතරාකාර දේවල් නසන්නෙක් වෙන්න ඕන. ඒ වගේම රක්කිතා හෝති තමන්ගේ අසතන නාසය ආදී දේවල් ආරක්ෂා කරගන්නෙක් වෙන්න ඕනේ. නරක හෝ හොඳයි හෝ නරකයි කියලා කියන රූප ශබ්ද ආදී දේවල් වලින්. ඒ වගේම කන්තා හෝති ඉවසන්නෙක් වෙන්න ඕනේ. බඩගින්න පිපාසය ලෙඩ රෝග බැනුම් නොයෙක් දේවල් ඉවසන්න පුළුවන් පුද්ගලෙක් වෙන්න ඕන. ඒ වගේම ගන්තා හෝති මායායුත් මාර්ගය මෙයයි කියන එක තේරුම් අරගෙන අපේ ගමන කෙලවර අවසානය නිර්වාණය චතුරාර්ය සත්‍ය අවබෝධය මොකක්ද කියන එක තේරුම් අරගෙන එතෙන්ට යන්න අපි මාර්ගය සකස් කරගන්න ඕනේ. මෙන්න මේව සකස් කරගන්න පුද්ගලයා පංචෛ ධම්මේ සමන්නාගතෝ මේ අංග පහෙන් යුක්ත පුද්ගලයා බුදුහාමුදුරු දේශනා කරන ආරුණීය පුද්ගලයෙක් වෙනවා. ආරුණීය කියන්නේ මගේ දෙයක් ඈතට අරගෙන දීලා දෙන්න පුළුවන් කෙනෙක්. මා සම්තක දෙයක් අපි කියමුකෝ සිව්පසය කියලා. සිව්පසය කියව මොකක්ද තියෙනවද? කෑමක් තියෙනවා, අඳුරු ගලදුණුක් තියෙනවා, ගෙවල් දොරවලුක් තියෙනවා, බේතේත් ආදී ඔක්කොම ජාති තියෙනවා. මේ සියලුම දේවල් එහාම ඈතට අරගෙන දීලා ඔබ පන්සලට දාණය අරන් යනවා කියන්නේ ආවුණීය. අපි වැඩි හිටි නිවාසයකට ගිහිල්ලා දාණය දෙන්න දෙනවා කියන්නේ එතනත් ආවුණීය.
ඒක ලබන්න සුදුසුද නැද්ද කියන එක මම දන්නේ නැහැ. පන්සල හරිය වැඩි නිවාසය හරි කොතන හරි. නමුත් ආවුණේ කියලා කියන්නේ අපි ගිහිල්ලා පුදන්න. බුදුහාමුදුරුවෝ මේ වචනේ භාවිතා කළේ ගිහි සමාජයෙන් එක්ක සෝවාන් ආදී මාර්ගඵලයන් වලට පත්වෙච්ච පුද්ගලයන්ට එහෙම නැත්නම් අම්මට තාත්තා. අම්මා තාත්තා දෙන්න තාවුණේ පුද්ගලයා බ්‍රහ්මාති මාතා පිටරෝ ගාථා විදි ආවුණේයාට පුතාරම් කියන. ඒ නිසා මේ ගුණාංග පහෙන් යුක්ත පුද්ගලයා මතක තියාගන්න නම් ඕනෑම කෙනෙක් ඈත ඉඳලා අරගෙන එන දෙයක් පිළිගන්න සුදුසු පුද්ගලයෙක් වෙනවා යා. පූජනීය පුද්ගලයෙක් වෙනවා, ගෞරවනීය පුද්ගලයෙක් වෙනවා. පාවුණීය පුද්ගලයා, පාවුණීය කියලා කියන්නේ මගේ විශේෂිත ආගන්තුකයෝ වෙනුවෙන් සකස් කරපු දෙයක් දෙන්න සුදුසුයි. දැන් මගේ ගෙදර මම අද විශේෂ කැම ජාති ටිකක් හදනවා විශේෂිත පුද්ගලයෝ කට්ටියක් එනවා කියලා. හැබැයි කවුරුහරි තාපසයෙක් කරේ ආම්දුරු කෙනෙක් කරේ කවුරුහරි කෙනෙක් පූජනීය තත්වයෙන් අපිට දකින්න පුළුවන් කෙනෙක් අපේ ගුරුවරයෙක් වෙන්න පුළුවන් ගෙදරට එනවා. අර විශේෂ අමුත්තන්ට දෙන්න පෙර දිය යුතුයි කියලා කියන එක තමයි පාහුණීය කියලා කියන්නේ. එහෙමනම් මේ සෝතා ආදී අංග පහෙන් යුක්ත පුද්ගලයා මේ පංච අංගයන්ගෙන් සමන්විත ධර්මයන්ගෙන් සමන්විත පුද්ගලයා පාහුණීය පුද්ගලයේ විශේෂිත ආගන්තුකයෝ වෙනුවෙන් සකස් කරපු දෙයක් ලබන්න සුදුසුෙක් වෙනවා. පූජනීය පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම දක්ඛිනීය කියලා කියන්නේ පින් තකා කුසල තකා පරලොව යහපත තකා යමක් පූජා කරනවා නම් ඒ ලබන්න සුදුසුයි කියලා කියනවා. එහෙමනම් මේ ගුණාංග පහෙන් යුක්ත පුද්ගලයා දක්ඛිනීය පුද්ගලයෙක් වෙනවා. දුන්නාම පින් සිද්ධ වෙනවා, කුසලයක් සිද්ධ වෙනවා, සුගතියකට යන පාර හදා ගන්න පුළුවන් වෙනවා. අන්‍යයි කරණීය කියලා කියන්නේ දොහොත් පොදොක් කියලා වදින්න සුදුසු පුද්ගලයෙක් වෙනවා. ඒක විස්තර කරන්න ඕනේ නැහැ තේරෙනවනේ වචන. අනුත්තරම් පුඤ්ඤක්කත්තං ලෝකස්ස පුණ්‍යක් ශ්‍රේෂ්ඨයක් බවට පත් වෙනවා. පින් කර ගන්න පුළුවන් ඕනම කෙනෙකුට ලෝකස්ස කියන්නේ ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට. කැට කියලා කියන්නේ කුඹුරට. කුඹුර කියලා කියන එකට එක වීයටයක් ගහුවාම එක වීයටයක් නෙමෙයි හැදෙන්නේ. නේද? ඕනම ගහ දැන් පොල් ගෙඩියක් හිටියොත් එක පොල් ගෙඩියක් හැදිලා ඉවර වෙන්නේ නැහැ. කුඹුරට එක වීයටයක් ගහුවාම ඔය වීයට 100ක් විතර හැදෙනවා. 100ක් එක ඊටකදියක් මම හිතන්නේ. ඒ වගේ තමයි මේ ගුණාංග පහෙන් යුක්ත පුද්ගලයාට පුංචි දෙයක් එයා වෙනුවෙන් කළා නම් ඇති එයාට පූජා කළා නම් හරි දුන්නා නම් හරි පරිත්‍යාග කරලා මොකක් හරි දෙයක් එයාට යහපත් විදිහට කතා කළා අන්නේ පුද්ගලයා විශාල පිනක් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. පූජනීය පුද්ගලයෙක් වෙනවා කියන්නේ ලෝකවාසී. එනිසා බුදුරජාණන් වහන්සේ නම් මේ සෝතාර අසන්නා කියන මේ දේශනාවෙන් අපට රාජකීය අත යම් ගුණාංග මෙන්න මේ ගුණාංගයන්ගෙන් යුක්ත වුණොත් ඒ අත රාජකීය ප්‍රශංසාවට ලක් වෙලා රාජකීය අතක් බවට පත් වෙනවා. ඒ රාජකීය අත බවට පත් වෙලා රාජ්‍යරුවන් ඉඳලා හැම දෙනාගේම පිටුමට ලක් වෙනවා. පූජනීයත්වයට ලක් වෙනවා. ගෞරවයට ලක් වෙනවා. ඒ ගුණාංගයන්ගෙන් සෝතා හන්තා රක්කිතා කාන්තා ගාන්තා කියලා කියන මේ ගුණාංගයන්ගෙන් යුක්ත වුණත් මිනිස්සේ එයා ආර්ණීය පුද්ගලයෙක් වෙනවා. ඈත ඉඳලා ගේන කෙනෙක්ගේ දෙයක් පිළිගන්න සුදුසුෙක් වෙනවා. ඒ වගේම ආර්ණීය පුද්ගලයෙක් වෙනවා. විශේෂ මුත්තන් වෙනුවෙන් සකස් කරපු දෙයක් පළමුවෙන් පිළිගන්න සුදුසුෙක් වෙනවා. ඒ වගේම දක්ෂිනාරකින් තකා දෙන දෙයක් ලබන්න සුදුසුෙක් වෙනවා. ඒ වගේම දොත් පුදුම් දීලා වඳින්න සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ලෝකවාසීන්ට පින් කරගන්න පුළුවන් ක්ෂේත්‍රයක් බවට පත් වෙනවා. පූජනීය පුද්ගලයෙක්, ගෞරවනීය පුද්ගලයෙක් වෙනවා. එහෙමනම් අපේ ධනය නිසා අපිට ලබන්න පුළුවන් ගෞරවයක් නැහැ. අපිට බලය නිසා අපිට ලබන්න පුළුවන් ගෞරවයක් නැහැ. අපිට වෙනත් බාහිර ලෝකයේ තියෙන වෙනත් මොයම් හේතුසාධක පදනම් කරගෙන අපිට ගෞරවය ලබන්න බෑ. අපිට පූජනීයත්වය ලබන්න බෑ. ඒක දෙනවනම් කෙනෙක් දෙන්නේ බිය සැක මුසු කරගෙන නිසා. හදවතින් දෙන දෙයක් නෙවෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ගුණාංගයන්ගෙන් යුක්ත වුණොත් ඒ පුද්ගලයාට
හදවතින් කෙනෙක් ගෞරවය දක්වනවා. හදවතින්ම කෙනෙක් පූජනීයත්වයට පත් කරනවා කියලා. ඒ නිසා ඔබ අධිෂ්ඨාන කරගන්න මේ වස් කාල සීමාව තුළදී සතිපතා ධර්ම දේශනාවක් මෙතන පැවැත්වෙනවා. මේ වැඩ ඉන්න ආම්දුරු පමණක් නෙවෙයි, පෙසුමා ආම්දුරු, නාරද ආම්දුරු, ඒ වගේම උන්වහන්සේලා අනිකුත් විහාරස්ථානවල වික්ෂුන් වහන්සේලාට පවා ආරාධනා කරලා මේ ස්ථානයේ ඔබට ධර්ම දේශනාවන් පවත්වනවා. මාසිකව පොය වැඩසටහන් පවත්වලා දවස පුරා ධර්ම දේශනාවන් විවිධ සීල භාවනා වැඩසටහන් වලට යොමු කරවනවා. එහෙම යොමු කරවන්නේ මෙන්න මේ කියන ගුණාංගයන් වලට අපිව ගෞරවනීය පුද්ගලයෝ බවට පත් කරගන්න. පූජනීය පුද්ගලයෝ බවට පත් කරගන්න. එහෙමනම් මේ වස්තාල සීමාව තුළදී අකණ්ඩව මේ කාලේ මේ වෙලාව ඔබට විඩාපු කරගන්නවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා බුදුහාමුදුරන්ට මලක් පහනක් පූජා කරලා දාන පදයක් අහලා බණ පදයක් අහලා යනවා කියලා කියන ජීවිතයේ විශේෂ අංගයක් කරගන්න. මේ කටයුත්තෙන් පස්සේ දෙන කැම වේල බලාගෙන ඉන්න එපා. ඒක බලාගෙන ඉඳලා මැරිලා ගිහලා පෙරේතෙක් වෙනවට වැඩිය හොඳයි. මේ බණ පදයක් අහලා මිනිස්යන් අතර හරි කමන්නේ, දෙවියන් අතර හරි කමන්නේ අපිට උත්පත්තියක් සකස් කරගන්න පුළුවන්. පෙරේතෙක් මුතෙන් සෙන්සුරු කාලා තමයි ඉන්නේ. ඔය කන එකක්වත් හම්බෙන්නේ නැහැ කියලා. ඒ නිසා පෙරේත භවය දුරු කරගෙන දිව්‍ය භවයන් මනුෂ්‍ය භවයන් ඇති කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්න ධර්මයට ලං වෙන්න තමන් යා යුතු මාර්ගයේ නිවැරදිව තේරුම් අරගන්න මේ කාල සීමාව ජීවිතයට ආදර්ශයක් කරගෙන අධිෂ්ඨානයක් කරගෙන අද දවසේ මේ සිද්ධ කරගත්තා වූ සියලු කුසල අනුසස් ධර්මයන් වලින් අද මේ පින්කම් වල දායකත්වයේ දරන සියලු දෙනාට පැමිණ සහභාගී වුණ මේ ලොකු කුඩා ගී පැවිදි සියලු දෙනාට හේතු පුද වේලා නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. ඒ වගේම ඔබට මේ පරිලෝකීය ලින්ජත් පින් අනුමෝදන් වෙත්වා. අපේ හාමුදුරුවෝ නමින් අපවත් වුණ මේ පරිලෝකීය සියලු දෙනා පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ට අපට නීතියක් අර්ථත් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි දෙවියන්ට ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා